ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ බින්නෝන් මාදය. එහෙම නැත්නම් ස්කිට්සොෆීනියා කියන මානසික රෝගී තත්ත්වය ගැන. ඇත්තටම මොකක්ද මේ බින්නෝන්මාදය කියන්නේ? යමෙකුගේ සිතුවිලි රටාව, සංවේදන හා හැසිරීම් රටාවන්ගේ අසාමාන්‍ය ලෙස ප්‍රබල වෙනස්කම් ඇති කරන මානසික රෝගී තත්ත්වයක් තමයි මේක. මෙම රෝගය මොළයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් සහ රසායනික ද්‍රව්‍යයන්ගේ අසමතුලිතතාවය නිසා මොළයේ රසායනික පණිවිඩ හුවමාරුවට බාධා ඇතිවීම නිසා හටගන්නවා. මේ ප්‍රතිකාර කළ හැකි මානසික රෝගී තත්ත්වයක් වන අතර රෝගය පාලනයට ප්‍රතිකාර ක්‍රම රැසක් නවීන වෛද්‍ය විද්‍යාව සතුව පවතිනවා. තවද සෑම පුද්ගලයන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම රෝගය තම ජීවිත කාලය තුළ වැළඳීමේ අවදානමක පසු වෙනවා. මේ තරුණ වියේදී එනම් අවුරුදු 15-25 අතර මතුවන රෝගයක් වන අතර අනෙක් වයස් සීමාවන් වලදීද හට ගැනීමේ අවදානමක් පවතිනවා. බින්නෝන්මාදය ඇතිවීමට හේතු මොනවාද? මෙම රෝගය ඇතිවීමට එක් හේතුවක් නොව විවිධ සාධක කිහිපයක් එකතු වීමෙන් රෝගය මතුවෙන්න පුළුවන්. ආවේනික ජාන සංයුතිය ප්‍රධාන සාධකයක් වන අතර එවැනි ජාන සංයුතියක් ඇති අයෙකුගේ පහත සඳහන් හේතු රෝගය මතුවීමට උත්තේජක වෙන්න පුළුවන්. ගර්භණී කාලය තුල සහ උපතේදී මොළයට සිදුවෙන හානි, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය, ජීවිතයේ මුහුණ දීමට සිදුවෙන මානසික පීඩාකාරී අවස්ථා උදාහරණ වශයෙන් පුද්ගල සබඳතා බිඳවැටීම, ළඟම ඥාතියෙකුගේ අභාවය වගේ දේවල්. ඉතින් මොනවාද මේකේ තියෙන රෝග ලක්ෂණ කියලා අපි බලමු. පළවෙනි එක සාක්ෂි රහිතව දැඩිව එල්බගත් අසත්‍ය විශ්වාස පවතින්න පුළුවන්. ඒවට අපි ඩිලියුෂන්ස් කියලා කියනවා. මේවා තර්ක විවාද කිරීමෙන් නිවැරදි කළ නොහැකි අසත්‍ය විශ්වාසයන්. මේවා රෝගියාගේ ආගමික, සංස්කෘතික හා සමාජීය පසුබිම් අනුව තේරුම් ගත නොහැකි දේවල්. උදාහරණයක් ලෙස අනිකුත් පුද්ගලයන් හෝ බලවේග තමාට හෝ පවුලේ අයට හානියක් කිරීමට තැත් කිරීම. බාහිර බලවේග මගින් තමාගේ ක්‍රියාකාරීත්වය හා සිතුවිලි පාලනය කරන බව විශ්වාස කිරීම වගේ දේවල්. දෙවෙනි ලක්ෂණය තමයි සැබෑ උත්තේජකයක් නොමැතිව පංචේන්ද්‍රයන්ට සංවේදන දැනීම. මේවට අපි කියනවා හැලුසිනේෂන්ස් කියලා. මෙය භ්‍රාන්තිය ලෙස හඳුන්වනවා. මෙහිදී අන් අයට නොදැනෙන උත්තේජක රහිත සංවේදන කන, ඇස, දිව ඉන්ද්‍රියන්ට දැනීමට පටන් ගන්නවා. උදාහරණ විදිහට විවිධ පුද්ගලයන් තමා විවේචනය කරනවා, තමාට බැන වදිනවා, තමාට කතා කරනවා වගේ මෙම රෝගීන්ට දැනෙන්න පුළුවන්. ඊළඟට හැසිරීම් රටාවේ වෙනස්කම් පෙන්눔 කරනවා. අසාමාන්‍ය සංවේදන හා අසත්‍ය විශ්වාස නිසා ඇතිවන බය හා සැක නිසා රෝගියා කලහකාරී හැසිරීම් පෙන්눔 කරන්න පුළුවන්. තවද අරමුණක් රහිතව වැඩ කිරීම, සමාජයෙන් හුදකලා වීම, තමාගේ පිරිසිදු බව පිළිවෙල අඩුවීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඊළඟට නෙගටිව් සිම්ප්ටම්ස්, එහෙම නැත්නම් ඍණ රෝග ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන්. එහිදී අන් අය සමග කතා බහ අඩුවීම, ඉගෙනීම, රැකියාවට යාම සහ ගෙදර දොර කටයුතු සඳහා උදාසීන බවක් පෙන්눔 කිරීම, මුහුණේ භාව ප්‍රකාශනයේ අඩුවීම දකින්න පුළුවන්. ඔබට හෝ දන්නා කෙනෙකුට මේ සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින්ම ළඟම ඇති රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය සායනයට යොමු වෙන්න ඕනේ. මේකට තියෙන ප්‍රතිකාර මොනවාද? බින්නෝන්මාදය යනු ප්‍රතිකාර කළ හැකි රෝගයකි. බින්නෝන්මාදය සඳහා ඖෂධ ප්‍රතිකාර, මනෝවිද්‍යාත්මක සහ මනෝ සමාජීය ප්‍රතිකාර වලින් සැදුම් ලත් ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව සතුව ඇත. තවද පුනරුත්ථාපනය, රීහැබිලිටේෂන් ප්‍රතිකාර මගින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා දීමද සිදු කරයි. විශේෂඥ මනෝවෛද්‍ය නිලධාරීන්, මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, මනෝ සමාජ වැඩ නිලධාරීන්, වෘත්තීය චිකිත්සක නිලධාරීන්ගේ සමන්විත කණ්ඩායමක් මල්ටි ඩිසිප්ලිනරි ටීම් සෑම විටම ඔබට සහාය වීමට රෝහල්වල මානසික සෞඛ්‍ය සායනවල සූදානම්ව සිටිනවා. සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ නිසි මාත්‍රාව දිනපතා පිළිවෙලට නොකඩවා ගැනීම. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ මාත්‍රා අඩු කිරීම හෝ නැවැත්වීම සිදු නොකිරීම. ඖෂධ ප්‍රතිකාර නිසි පරිදි ගැනීමෙන් රෝගී තත්ත්වයේ මතුවීම හෝ රෝහල් ගත වීමට සිදුවෙන අවස්ථා අවම කරගන්න පුළුවන්. මුල් අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඉක්මන් සුවය හා පාලනයක් ළඟා කරගත හැකිය. ඖෂධ හා සම්බන්ධ අතුරු ආබාධ ඇතිනම් ඒ පිළිබඳ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටින්න. යහපත් කායික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමදී ඉතා වැදගත්. එදිනෙදා වැඩ කටයුතු, රැකියාවේ සහ අධ්‍යාපන වැඩවල හැකි පමණ යෙදීමට උත්සාහ කරන්න. යහපත් රෝග පාලනයක් සඳහා පවුලේ අයගේ සහයත් ඉතාම වැදගත්. බින්නෝන්මාදය රෝගියාගේ වරදකින් හටගන්නා රෝගයක් නොවන නිසා රෝගියා කොන් කිරීමෙන් හෝ විවේචනය කිරීමෙන් වළකින්න. රෝගියා අසත්‍ය විශ්වාස මත දැඩිව එල්බගෙන සිටීම රෝග ලක්ෂණයක් බැවින් රෝගියා සමග වාද කිරීමෙන් වළකින්න. එලෙස වාද කිරීමෙන් රෝගිය උස්සන්න විය හැක. රෝගියාට සුදුසු පරිදි වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට අවස්ථාව ලබා දෙන්න.
වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර නිසි පරිදි ගැනීමෙන් බින්නෝන්මාදය පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ සලස ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා අද මගේ වීඩියෝ එක තුලින් නොදත් මානසික රෝගයක් ගැන විස්තර දැනගන්න ඇති කියලා. ඉතින් මේ පිළිබඳව දැනගන්න තව කෙනෙක්ට ෂෙයා කරන්න වගේම ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. නැවත මෙවැනි වැදගත් වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්.